ගගන ප්‍රතාප් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සුබ දවසක්. ඉතින් ඔබව කෝටිපතියෙක් කරන්න පුළුවන් මැණික් මුදු තියෙනවද? ඔබ දැන්ටත් අපල සඳහා යම්කිසි මුද්දක් පළඳින්න පුළුවන් අතේ ගලක් දාලා. එහෙම නැත්නම් වෙනත් ආකාරයේ මුදු පළඳිනවා ඇති. මම මේ කතා කරන්නේ ස්වභාවික මැණික් පැළඳීම හරහා ඔබට කොහොමද ධනවතෙකු වන්නේ, ප්‍රතාපවත් චරිතයක් වන්නේ, ඒ වගේම තමයි ඔබේ පවතින අපල උපද්‍රව අයින් කරගන්නේ කොහොමද කියන හෙළ විද්‍යාවන්ගේ රත්න විද්‍යාව තුල තියෙන ගැඹුරු සංකල්ප කිහිපයක් එක්ක හරි ඇඟිල්ලට හරියට මුද්ද කොහොමද පාවිච්චි කරන්නේ, මොන කැරට් ප්‍රමාණයක්ද ඔබගේ ඇඟිල්ලට දාගන්න ඕනේ ඔබේ බරට අනුව, ඒ මුද්ද ඔබට ගැළපෙනවද කියලා ඔබ හොයාගන්නේ කොහොමද, මේ ගල ඔරිජිනල් ගලක්ද කියන එක ඔබ හොයාගන්නේ කොහොමද, මෙන්න මේ වගේ රත්න විද්‍යාව තුළ තියෙන කැපුම් ස්වභාවය, ගලක් මොන හැඩයට කැපෙන්න ඕනේද, මේ මැණික් දැම්මොත් ඔබට සුබයිද, ඔබ නැති අපල කරා ඔබ අරන් යනවද, තියෙන අපලේ සඵල කරනවද, ධනාත්මක කරනවද, මෙන්න මේ කියන කරුණු කාරණා ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ නිසා දැනටත් අතේ මුද්දක් දාන් ඉන්නවා නම් ඔබ මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව බලන්න. මොකද හේතුව සමහර විට ඔබට දැන් මේක අනවශ්‍ය කාලයක වෙන්න පුළුවන් ඔබ තාමත් මේ මුද්ද දාගෙන ඉන්නේ. ඒවත් නැත්නම් ඔබ මේ මුද්ද වෙනස් කරන්න කාලෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දන්නේ නැතුව වෙන්න පුළුවන් ඔබ දාගෙන මුද්ද තවත් බලාත්මක කරන්නේ කොහොමද? එහි තියෙන නෙගටිව් එනර්ජිස් අයින් කරන්නේ කොහොමද? මේ තියෙන ලෝහ ඔබේ ශරීරයට උචිතද මේ මැණික් ගල්ලත් එක්ක කියන කාරණා ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක තප්පරයකට ස්කිප් කරන්න නැතුව බලන්න. විනාඩි 10ට අඩුවෙන් මම මේ වීඩියෝ එක සකස් කරන්නම්. ඉතින් හොඳයි. මුද්දකට පුළුවන්ද, මැණිකකට පුළුවන්ද කෙනෙක්ගේ කර්ම වෙනස් කරන්න? අපේ තියෙන කර්මානුරූපී වෙනන් දේවල් සිද්ධ වෙන්නේ අපිට මැණිකකින් මුද්දකින් පුළුවන්ද මේක කරන්න? ඔව් පුළුවන්. මේක ඇහිලා ප්‍රතිකාර ගණයට ගැනෙන්නේ ඔබට යම්කිසි විදිහකට ඔබේ සංසාරගතව කර්මයක් ඉස්මතු වෙලා ඔබගේ කාලයේ යම්කිසි ගැටලුවක් එනවා නම් ඔබගේ ජීවිතේ සෞභාග්‍ය කරා යන ගමනට ඔබට මැණිකක් ප්‍රතිකාරයක් විදිහට සකස් කරගෙන ඒ අතරතුරේ පුණ්‍ය කර්මයන් ඒ වගේම ප්‍රතිකර්මයන් සකස් කරගෙන ජීවිතේ සදහටම ඔබේ සුවය සකස් කරගන්න පුළුවන්. එතකම් මේ මැණික් ගලකින් ඔබට බොහෝ දේවල් ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා තමයි සාමාන්‍ය ලංකාවේ නිල් මැණික් වලට එහෙම අතිශය විශාල වටිනාකමක් වෙනත් රටවල් තියෙන. දැන් සාමාන්‍ය හොංකොං මාකට් එකේ, යුරෝප් මාකට් වල ලංකාවේ තියෙන නොපුලිස්සපු නිල් මැණික් වලට ඒ වගේම තමයි මැණික් අත රජු පద్මරාජ මැණික් වලට එහෙම අතිශය වටිනාකමක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක විශ්වාස කරනවා ගොඩක් රටවල් වල ජනතාව. ඒ වගේම අතිශය ප්‍රබල ධනවතුන් තමන්ගේ මැණික් එකතු, පුද්ගලික මැණික් එකතු පාවිච්චි කරනවා. ඒ අතරින් පුද්ගලික මුදු පාවිච්චි කරනවා. තමන්ගේ ධනය ධන සංචිත විදිහට පාවිච්චි කරනවා. ඉතින් මේ සියල්ලම වුන් කරන්නේ මේ මැණික් වල තියෙන යම්කිසි ශක්ති ස්වභාවයන් ගැන වුන් දන්න නිසා. ඉතින් මේ මැණිකකට හැකියාව තියෙන ඔබගේ ධනාත්මක ඌරායක ප්‍රබල කරන්න. මොකද මේ මැණිකක් තුඩ, ඒ කියන්නේ මැණිකේ කැපුමේ හරියට පැසට් බැලන්ස් කරලා හදපු නිවැරදි කැපුමක් දාපු ගලක පැවිලියන් එක අපි කියන උල් පැත්ත, ගලේ තියෙන අර කෝන් එක වගේ පැත්ත සාමාන්‍යයෙන් අපල හෝ කෙනෙක්ගේ ශරීරයේ ඕරායකට සම්බන්ධ කරනකොට අපි ඒක තුඩ අපේ ඇඟේ ගෑවෙන්න විදිහට තමයි සකස් කරන්නේ. විශ්වයේ ආකර්ෂණය නාභිගත කරලා ශරීරයේ ඕරායකත් එක්ක කනෙක්ට් කරනකොට සමහර ගල් වර්ග තියෙනවා යම්කිසි විදිහකට අපේ ශරීරයේ නෙගටිව් එනර්ජි එකක් ඇබ්සෝබ් කරලා එළියට දාන්න ඕන නම් මේ කැපුම වෙනස් වෙනවා. ඒ කැපුමේ හැඩය වෙනස් වෙනවා. ඒක ස්පොට් කරන්න එතකොට ඉහළ අතට, එහෙම නැත්නම් ශක්තිය පහළට ගෙන්න ගන්න එකකදී අපි කැපුම අපේ ඇඟිලි වල ගෑවෙන්න ස්පර්ශ වෙන විදිහට තමයි මුදු සකස් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම මම මේ දවස්වල ස්ටඩි කරන මගේ මැණික් විද්‍යා පාඨමාලා සහ මගේ මැණික් ව්‍යාපාර කටයුතුත් එක්කත් මේ මැණික් වල තියෙන විද්‍යාත්මක සත්‍ය සහ ඒවැය තියෙන ජීව ගුණය. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මැණිකක් පළඳිනවා නම් ඒ මැණික ගන්න කලින් ඒක මොන රටක ඔරිජින් එකක් තියෙන ගලක්ද, ඒ වගේම සාමාන්‍ය නිල් මැණික් වගේ නම් කාශ්මීර්, ශ්‍රී ලංකා, මියන්මාර් වගේ තමයි භාවිතා වෙන්නේ. දැන්ට මියන්මාරේ ගොඩක් වෙලාවට ගල් හම්බ වෙන අඩුයි, කාශ්මීර් ගල් ගොඩාක් ගණන් වැඩි. ඒ අතරව නිල් මැණික් වගේ නම් ගොඩක්ම ලංකාවේ වට අදටත් ලෝකේ පුරා වටිනාකමක් තියෙනවා. සහ ඔබ අපලෙට දාන මුද්ද තව වසර 5කින් 10කින් ඔබ කැරට් එකක දෙකක පුලුස්සපු නැති අන්හීටඩ් කිසිම කොරෝෂන් එකක් නැති ඊටාම හොඳ වර්ණයක ගලක් පාවිච්චි කළොත් ඔබගේ ජීවිතේ සාර්ථක වෙනවා, අපල ඉවත් වෙනවා. වගේම වසර කිහිපයක් යනකොට ඔබ ගත්ත මුදුවේ ගල්ලපු ගලේ වටිනාකම දෙගුණයක්, තුන් ගුණයක්, සමහර 10 ගුණයක් වැඩි වෙලා තියෙන්න පුළුවන්.
මේක ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන මැණික් වර්ග තියෙනවා නිල් මැණික් පద్මරාජ සහ තවත් මේ සෆාය කුලේ වගේ මැණික් වලට. ඉතින් මම මේව ගැන තව ඉස්සරහට විශාල වශයෙන් වීඩියෝ කරන්නම් කොහොමද හරියට මැණික් ගලක් හොයාගන්නේ ඔරිජින් එක සහතික කරගන්නේ කොහොමද මේක සින්තටික් ගලක්ද ඔරිජිනල් ගලක්ද කියලා හොයාගන්නේ කොහොමද මේ වගේ වීඩියෝ කිහිපයකට ගේන්නම් හැමෝටම මේක වැදගත් නැති නිසා වැදගත් අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා මොකනාද ඔයාලට තව මේ මැණික් වර්ගවල දැනගන්නට අවශ්‍ය කාරණා කියලා. ඒ වගේම තමයි මැණිකක බර කියන එක කෙනෙක්ගේ ශරීරයට උචිත ආකාර තියෙනවා. දැන් සාමාන්‍ය නිල් මැණික් වර්ග නම් කැරට් 0.5 කිලෝ 10කට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ 60ක කෙනෙක් නම් ඒ කෙනාට සාමාන්‍යයෙන් කැරට් 3කවත් ගලක් පැලඳීම තමයි නිර්දේශ වෙන්නේ. හැබැයි ඉතින් කැරට් 3ක් ගලක් කියන්නේ ගොඩක් වටින ගලක් දැන් නිල් මැණික් වගේ නම්. දැන් වෙනත් මැණික් වර්ග තියෙනවා පච්චව ගල් ඒ වගේම ගෝමේද ගල් අපල වලට දාන මේ වගේ වනම් මිල අඩුයි. නමුත් දැන් පద్මරාග, පුෂ්පරාග ඒ වගේම සෆාය කුරේ වෙනත් වර්ග දම් වර්ණ සෆාය වර්ග මේ වගේ විවිධ සෆාය කුනේ හાર્ඩ්නස් එක 9 වගේ මැණික් වර්ග ගොඩක් මිල අධිකයි. ඉතින් ඒ නිසා ඒ වගේ මැණික් පල් දිනවා නම් මේ වගේ බරකට දානකොට ටිකක් ප්‍රායෝගිකව අමාරු වෙන්න පුළුවන්. නමුත් මං කිව්වේ මැණික් විද්‍යාවේ තියෙන යම්කිසි විද්‍යාත්මක රීතියක් කිලෝ 10ට කැරට් 0.5ක් වත් වෙන්න ඕනේ. ඒ වගේම අවම කැරට් එකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ඔබ මැණික් පළඳිනකොට පළුදු ගල් පාවිච්චි කරන්න එපා. ගොඩාක් පළුදු නැහැ. කියන්නේ අයි ක්ලීන් මට්ටමේ තියෙන සුළු පළුදු කමන්නේ ලොකු දෝෂ කොරෝෂන් තියෙන පළුදු තියෙන ගල් හීට් කරපු ගල් දාන්න එපා. එහෙම වුණොත් ඔබගේ ශරීරයට ඒක අහිතකර බලපෑම් ඇති කරනවා. ඒ වගේම ඔබේ දැනටත් මුද්දක් පළඳිනවා නම් අනිවාර්යයෙන්ම ඒ මුද්ද මොකද්ද මොන ගල්ද දාලා තියෙන්නේ කියන එකත් කමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා. දැන් ඔබට මම මේ පෙන්නන ගල නැචරල් අන්හීටඩ් ගලක් මගේ ගල් 3ක් තිබුණා මේ වගේ මම සකස් කරපුවා එක්ස්පෝර්ට් කරන්න. ඒ වගේම තමයි මේක තායිලන්තයේ ආපු ගල් වගේ එක තව එක ඉතුරු වෙච්ච ගලක්. ඉතින් මේ වගේ ගල් අපි එකතු කරන්නේ ගොඩක් පිට රටේ ඉන්න ආධ්‍යාත්මික ශක්තියින්ගේ ගැඹුර දන්න අය මේ වගේ ලංකාවේ තියෙන මැණික් හොයනවා ඔරිජිනල් සහතික ඔරිජිනල් ඒ කියන්නේ ඔරිජිනල් එකත් එක්ක මොන රටකද ගල් කියලා ඒගොල්ලෝ හොයන ගමන් තමයි ඒ විශ්වාසෙත් එක්ක තමයි ඒගොල්ලෝ මැණිකක් ගන්න. සාමාන්‍යයෙන් හරි මැණිකක් මේ මම ඔයාලට පෙන්වන වර්ගයේ සාමාන්‍ය මැණිකක් කැරට් තුනෙන් උඩ ලක්ෂ 8-10 වගේ යන අවස්ථා තියෙනවා නිල් මැණික් වර්ණයේ ස්වභාවය සහ ඇතුලේ තියෙන ලූප් ක්ලීන් බවත් එක්ක. මම මේ ලූප් ක්ලීන් කියන අයි ක්ලීන් කියන්නේ මොනවාද වගේ මැණික් සම්බන්ධ කාරණා තව ඉස්සරහට අරන් එන්නම්. ඉතින් දැන් මේ ඔබට පෙන්නපු සහතිකයේම රුපියල් 20000කට අධිකව දාලා සකස් කරපු තව ඉතුරු වෙලා තියෙන එක ගලක් කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට තමන්ගේ ශක්තිය ඒ කියන්නේ රොයල් බ්ලූ කියන්නේ රාජකීය ගලක් ඒ වගේම තමයි බ්ලූ කෝන් ෆ්ලවර් බ්ලූ මේ වගේ යනවා නිල් මැණික් ගොඩක් රාජකීයයන් මැණික් භාවිතා කරලා තමන්ගේ ඔටුනු වලට ඒ වගේම තමන්ගේ වත්කම් වලට ඒ වගේම තමන්ගේ තියෙන පෞරුෂය ධනය නිලය බලය වැඩි කරගන්න. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබ තව තවත් ඔබගේ ලයිෆ් එක ඉස්සරහට සක්සස් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් සෙනසුරුගේ ශක්තිය වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට මේ වගේ නිල් මැණිකක් අවශ්‍ය වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේට. ඒ නිසා ඒ වගේ මැණික් අවශ්‍යතාව තියෙන කෙනෙක් ඉඳියොත් අනිවාර්යයෙන්ම මගේ මේ තිරේ දිස්සන අංකයට දැනුවත් කරන්න. මේ ගල නම් ලක්ෂ 7න් උඩ යන ගලක්. දැන්ට ඒක විතරයි. තව ගල් කිහිපයක් ඉස්සරහට එනවා. මේ වගේ දුර්ලභ ගණයේ ගල් ඔබට අවශ්‍ය නම් ඒ ගැනත් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න WhatsApp වලට. තව ඉස්සරහට මේ මැණික් වල තියෙන ගුණාත්මක භාවය සහ නිල් මැණික් ගැනත් මැණිකක් කොහොමද කලින් පාවිච්චි කරන්නේ අපි ඒ තියෙන නෙගටිව් එනර්ජිස් අයින් කරන්නේ කොහොමද තව බලාත්මක කරන්නේ කොහොමද ඒ වගේම තමයි මැණිකක් Tamanට ගැළපෙනවද කියලා මේ කොට්ටේ යට තියලා දවස් 4න් බලන කෙම් ක්‍රමයක් තියෙනවා. මේ වගේ දේවලුත් මම ඉස්සරහට අරන් එන්නම් කියන දේත් ඔයගොල්ලන්ට මතක් කරමින් අද මේ වීඩියෝ එක තව දික් වෙන නිසා මම දෙවෙනි වීඩියෝ එකකට යනවා කොහොමද අපි මැණික් ගලක තියෙන නෙගටිව් කිරණ අයින් කරන්නේ සහ මැණිකක් අපි කොහොමද ඕරා එකට ගැලපෙනවද කියලා හොයන්නේ කියන කාරණට. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් දෙවෙනි වීඩියෝ එකකින් හමු වෙන්න අදහසින් මම සමුගන්නවා. ඔබට දීර්ඝායු